හලෝ ඉතින් අද ප්ලේ කරන්න යන්නේ සෝනා පයිප් හිට් කියන ගේම් එකක්. ඉතින් අපිට දැන් කැලේට ගිහිල්ලා පොඩි විස්තරයක් හොයාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි කැලේට යමු. ඉතින් මොනවද කියනවා මට තේරෙන්නේ නැහැ. ඉතින් මුගේ භාෂාව කමන්නේ අපි ගිහින්ම බලමු. ඉතින් මෙන්න මෙතනට ඇවිල්ලා මේ පාරේ යන්න බෑ. අපි මෙන්න මේ පාරේ හැරිලා මම යන්න ඕන. මේකත් අපි ගියපු ගමන් ඉතින් ගස් කඩන් වැටලා පාර වැහෙනවා. මේ පාරෙන් එන්න බෑ. ඉතින් මෙන්න මෙහෙම දුවන්න තියෙන්නේ. ෆ්‍රන්ට් කියන එක තියෙන්නේ අහන්නේ ගොබාගෙන ඉන්න ඕන. එතකොට දුවලා හති වැටෙනවා. හති වැටිලා ඉවර වෙන්නේ මේක ඉවර වෙනකොට ඔය කළු පාටට වටේට යන්නේ අන්නේ ඉවර වෙනකොට මූරත් හදි වැටෙනවා. ඉතින් ඔන්නෝම ඩොට් එකක් වෙනවනේ අන්නේ පැත්තට තමයි යන්න ඕන. ඉතින් ඔතෙන්ට ගිහිල්ලා අපි සයිරන් එක ගාගෙන මේ පයිප් එක ගාරේ ඔන්නෝක කුලප්පු කරන්න ඕන. කුලප්පු කරලා දුවන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි ළඟටම ආවා. දැන් නම් කළුවර වෙලා පැස්සක් තියෙන හෝ ගාලා. ඉතින් ඔන්නෝම පයිප් එක කරේ කුලප්පු කරා. දුවන්න තියෙන්නේ ওই මැප් එකෙන් මැදම පෙන්න අන්නේ දැන්. ඉතින් දුවලා ගිහලා වරෙන් ඔතන යතුරක් තියෙනවා. අන්නේ යතුර ගන්න තමයි තියෙන්නේ. මේක හැබැයි බඩු තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. තියෙන තැනම තමයි තියෙන්නේ. ඉතින් මේ පයිප් එක කරේ එනවද කියලා බලලා අපිට මෙන්න මේ පැත්තෙන් පැනලා දුවන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ ටවර් එක ළඟට ගයි. ඉතින් ටවර් එක නම් මේ පයිප් එක කරේට වඩා ගොඩාක් උසයි. ඒකේ තියෙන පෙට්ටිය. අන්නේ පෙට්ටිය කඩන් තමයි දැන් යන්නේ. ඉතින් ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? ලයික් එකක් දැම්මේ නැද්ද? ඉතින් දාන්න. අයි නිකන් ඉන්නේ. ඒක ඔබලා බලන්න එබෙනවද කියලා. ඒ වෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගේම් එක සුපිරි කියන්නේ ඒක MB 44ක් තමයි වෙන්නේ දැන්. ඉතින් අරගෙන ප්ලේ කර බලන්න සුපිරි. හැබැයි අමාරුයි. ඉතින් දැන් ඕක මෙතනටත් ඇවිල්ලා ඉතින් පල්ලියා. ඉන්නේ. ඉතින් මෙන්න ගියාම ඔක මෙතන යන්නේ නැහැ. කොපි කොච්චර උඩට හිටියත් ඔක යන්නේ නැහැ. ඉතින් අපි ගාරගෙන හැරෙනකන් ඉඳලා පැනලා යන්න. ඉතින් ඩයල් එකේ හරියට ආවා. අපි ආයි උඩට නැගලා ඔක්කොම මග ඇරලා ආයි ටක් ගාලා පැනලා යන්න තියෙන්නේ මෙතනින්. ඉතින් දැන් තමයි වෙලාව දැන් පැනලා යන්න. ටක් ගාලා පනින්න නැත්නම් ඔක අනිවාර්යෙන් ඔලුවට මෙට්ටේනවා. මරාන් කනවද ගහලා මරනවද කියලා හරියට කියන්න බෑ. කොහොම හරි මූ ඇවිල්ලා ගහන එක නම් දන්නේ. මොනකට ගහලා තියෙනවා හැබැයි මරාන් කන තියෙන එක නම් පෙන්වන්නේ නැහැ. මේකේ මූට වෙඩි තියලා පැනලා යන්නත් පුළුවන්. අපිට නැතෝ කාර් එකෙන් පැනලා යන්නත් පුළුවන්. ඉතින් මං අද යන්නේ ඔක්කොම මරන්නේ නැතුව. ඔයාට මරලා යන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම තව වීඩියෝ එකක් ගෙන්නන්න. ඉතින් මේ තරම් ගිහලා තවත් තැනක් තියෙනවා. මැප් එකේ කොනම තැන තියෙන අන්න එතනට ගිහිල්ලා එතන තියෙන දොරක් අන්න එක ලෑලි ටික කරවන්න තියෙන්නේ. මෙන්න මේක හරියට ලෑලි ටික කරවලා මෙන්න මේ කටට කරන් යන්න තියෙන්නේ. මේ කරන් යන්න තියෙන මැප් එකේ උඩම පෙන්නන්නේ අන්න එතනට. එතන තියෙන දම් වලක් කපන්න මේ දම් වල කපන කටර එකක්. ඉතින් මේ කරන් යන ඕන සයිරන් හරියන්නේ මේ පයිප් එක කරයාව පයිප් එකේ සයිරන් හිටු පැටලෙන ඕකයි. මම සයිරන් ගේම් එක ප්ලේ කරා. අපි ඒක දාලා නෑ. ඉතින් උයි පැටලෙනවා. ගණන් ගන්න එපා. හැබැයි මෝ තමයි පයිප් එකේ. මේ අපිට තුවල ගිහලා දම් වල ටික කපලා පැනලා යන තමයි තියෙන්නේ.
ඒ මිද්දුවල ටික මම ස්කිප් කරනවා. කරපු දේ වැඩි කියලා ගයිස් දැන් වෙන කොහෙන්ද ගන්නේ? ඒක ලීසිකේ මොඩල් දානවා කියන්නේ මේ අපේ ගන්න බලන්න ඉතින් කරන්නේ